පින්නතුනි අපි සම්මා සම්බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයන්න් බවට පත් වෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ. සමහර වෙලාවට එහෙම දේශනා කරාම ශ්‍රාවක ඔබට හිතෙන්න පුළුවන් එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නෙමෙයිද බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා කියලා. 2 3 4 5 වෙන්නේ ඒ පස්වග මහණුන් වහන්සේලා නෙමෙයිද කියලා. පින්නතුනි අපේ බුද්ධ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගෙන ආර්ය භාවයට පත් වුණේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බව අපි හැමෝම දන්න විදිහට එසේම නිවැරදි. දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ පිළිවෙලින් පස්වග මහණුන් වහන්සේලාමයි. නමුත් සාරිපුත්තයන් වහන්සේට පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ කියලා සඳහන් කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක ප්‍රථම ශ්‍රාවකයා බවට පත් වෙන්න පාරමිතා පූර්ණේ කරලා තියෙන්නේ සාරිපුත්තයන් වහන්සේ. පින්නතුනි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පවා සාරිපුත්තයන් වහන්සේට ඒ උතුම් තැන සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියන අදහසට පැමිණියා. ආර්යයන් වහන්සේලාගේ බේදයක් නෑ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් චාරිකාවක වඩිනකොට උන්වහන්සේත් සමග වඩින භික්ෂූන් වහන්සේලා වස් අනුපිළිවෙලින් භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස්සෙන් හිටගත්තා. ධර්ම දේශනා කරන කාලේ භාග්‍යවතුන් වහන්සේගේ දෙපස විශේෂයෙන් වැඩේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නා. සඳහන් කරනවා ඊට පසුපසින් තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ආසනය පැනවෙන්නේ. නමුත් සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමන්ගේ පිටිපස්සෙන් ඉන්නකොට ඉදිරියෙන් වාඩි වෙන්නේ බොහොම අපහසුයි කියලා. හරියට සඳහන් කරනවා විසගෝර සර්පෙක් තමන්ගේ පිටිපස්සේ ඉන්නවා කියලා දැන ඉදිරියේ වාඩි වෙලා ඉන්න කොයිතරම් බයක් තියෙනවද? ඒ වගේම මහා ගිනි කඳක් ළඟට ලං වෙනකොට කොයිතරම් බයක් තියෙනවද? කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්න නිසා සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා ඒ තරම් බයක් දැක්වුවා කියලා ඉදිරියේ ඉන්නේ. ඒ කියන්නේ මහරහතන් වහන්සේලාට බය උපදිනවා කියන කාරණාව නෙමෙයි. ධර්ම ගරුත්වය නිසා. අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේට තියෙන විශේෂ ගරුත්වය නිසායි ඒ අකමැත්ත දක්වන්නේ. ඉතින් කොණ්ඩඤ්ඤයන් වහන්සේ දන්නවා මේ දෙපළ බොහෝම අපහසුයෙන් තමයි ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා සුදුස්සාට සුදුසු තැන දීලා මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් ඉවත් විය යුතුයි කියලා කල්පනා කරලා තමයි සද්ධන්ත භවනට වැඩම කරන්නට යෙදුනේ. එනම් මහා කල්ප අසංඛ්‍යයිකුත් ලක්ෂයක් ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්නේ සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් පාරමී සම්පූර්ණ කරලා තියෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ චිර රාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතරට එන්නේ මහා කල්ප ලක්ෂයක් තමයි පාරමිතා පුරලා තියෙන්නේ.
උන්වහන්සේගේ පාරමිතා කාලයට වඩා මහා කල්ප අසංඛ්‍යයක් වැඩියෙන් පාරමිතා පුරලා ඉතින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ආන්ගේ නිසයි සාරිපුත්තයන් වහන්සේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ බවටත් මහා මුගලන් මහරහතන් වහන්සේ දෙවනි ශ්‍රාවකයන් වහන්සේ බවටත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්නේ. ප්‍රාර්ථනාවට එවනම් අද අපි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නේ මේ තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ පිළිබඳව. පින්නතුනි, උන්වහන්සේ පිළිබඳව සාකච්ඡා කරනවා කියන එක ඒ චරිතය ඉතා දීර්ඝ වශයෙන් විස්තර කරන්න තියෙන කාරණාවක්. ඒ චරිතේ පුරා අතීතයේ ඉඳලා අපිට තියෙන අපේ ජීවිත සකස් කරගන්න ඉතා වටිනා ආදර්ශවලින් ඒ චරිත කතාව බොහෝම පොහොසත්. ඒ චරිත කතාව සම්පූර්ණයෙන් සාකච්ඡා කළොත් ධර්ම දේශනා 20-30 ගණක් සිදු කළත් ඉවර කරන්න බැරි වෙයි කියලා හිතෙනවා. නමුත් අද යම් ප්‍රමාණයක් කෙටියෙන් සාකච්ඡා කරන්න කල්පනා කරනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුද්ධ ශාසනයේ දුතාංගධාරීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දරන මේ උතුම් අගතනතුරු ප්‍රාර්ථනා කරන්නේ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ කල්ප ලක්ෂයකට ලක්ෂයකට පමණ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා හංසවදී කියන නගරය ආශ්‍රය කරගෙන වැඩ ඉන්න කාලේ මේ හංසවතියේ ඉපදිලා හිටියා බේදේහ කියලා තරුණෙක්. 80 කෝටියක් පමණ ධනය ඇති බේදේහ තරුණයා මහ සිටුවරෙක්. ඉන්නතුනි, 80 කෝටියෙන් එහාට ධනය තියෙනවනම් ඒ සිටුවරු හඳුන්වන්නේ මහ සිටුවරු කියලා. 40 කෝටියක් පමණ ධනය තියෙනවනම් ඒ සාමාන්‍ය සිටුවරේ, චූල සිටුවරේ. නමුත් වේදේහ කියලා කියන්නේ මහ සිටුවරේ. එක දවසක් මේ වේදේහ සිටුවරයා සිල් සමාදන් වෙලා සුවඳ මල් ආදී අරගෙන බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගන්න භාග්‍යවතුන් වහන්සේගේ වැඩ ඉන්න විහාරයට ගමන් කෙරුවා. අන්න එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන එක භික්ෂූන් වහන්සේ නමකට දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ප්‍රදාන කරන්නට ලැබුණා. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒතදග්ගං භික්කවේ මම ශාවකානං භික්ඛූනං දුතවාදානං යදිදං නිසභු කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ නම නැත්නම් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර ලබාපු ඒ මහරහතන් වහන්සේගේ නම තමයි නිසභ. පින්නතුනි, එදා ඒ කාරණාව දැක්ක සතුටු වුණා. සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව මහත් වූ ශ්‍රද්ධාවකින් සතුටු වුණා. එදා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ වේදේහ කියන තරුණයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, හෙට මගේ නිවසට දානට වඩින්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ
බුදුරජාණන් වහන්සේ සඳහන් කළා වේදේහ භික්ෂු සංඝරත්නය බොහෝ විශාලයි. එහෙම සඳහන් කරාම ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොපමණ තරම් පිරිසක් විහාරයේ වැඩ ඉන්නවද කියලා. 68000 විතර වැඩ ඉන්නවා කියලා සඳහන් කළා. වේදේහ තරුණයා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක කුඩා සාමණේරයන් වහන්සේ නමක්වත් විහාරයේ ඉතුරු නොකර සියලු දෙනා වහන්සේ හෙට මගේ ගෙදර දානෙට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. මේ කරුණ වලින් අතීතය ගැන අතීතයේ දියුණුව ගැන විශේෂයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පහළ වෙන වකවානුවේ තියෙන දියුණුව ගැන මනවින් කරුණ අපිට අනාවරණය කරනවා. පින්නතේ 68000 භික්ෂු මහ සංඝයාට වැඩේ හෙට දවල් වෙනකොට දානශාලාවක් හදන්නේ කොහොමද? දානෙ හදන්නේ කොහොමද? අසුන් පනවන්නේ කොහොමද? මේ කාරණාව අපිට තීරණය කරන්න අපේ ප්‍රඥාව මදි පින්නතුනි. සෞභාග්‍යමත් කාල පරාසයේ තමයි මහ බෝසත් කුරු ලෝකේ පහළ වෙන්නේ. අපේ බුද්ධ කාලෙත් එහෙමයි. ලෝකේ දියුණුවේ උච්චතම කාලය. ශ්‍රේෂ්ඨතම කාලය. වර්තමානයේ අපිත් හිතනවා මේක තමයි ලෝකේ දියුණුවම කාලය කියලා. නෑ පින්නතුනි. අතීතයේ දියුණුවත් එක්ක හිතලා බලන්න. අපි ඉන්නේ ඊටාම ලදරු මට්ටමක. එන්නේ ලෝකයේ දියුණු වෙනවා වගේ අපිට පෙවුනට ලෝකේ ගමන් කරන්න විනාශය කළා. ඒක දියුණුව නෙමෙයි. අතීතයේ මීට වඩා හුඟ දියුණුව. එදා පදවුත්තර බුදුරජාණන් වහන්සේ පහවදා 68000 භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ නිවසට දානට වැඩියා. සියලු දෙනා වහන්සේලා සඳහා ආසන පනවලා තිබුණා. භාග්‍යතුන් වහන්සේ ප්‍රධානව භික්ෂුන් වහන්සේලා අසුන් මත වැඩ සිටියා. දන් පූජා කරන්න අවශ්‍ය කටයුතු ඔක්කොම සූදානම්. මේ වෙලාවේ දැක්කා එක භික්ෂුන් වහන්සේ නම පිඬුසිඟා වඩිනවා. වේදේහ ඒ භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ පාත්‍රයේ ඉල්ලගෙන ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතුලේ වැඩ ඉන්නවා දාන වළඳන්න වඩිමු කියලා. පින්නතුනි මේ වෙලාවේ මහා නිසබයන් වහන්සේ සඳහන් කළා මම දානශාලාවට සහභාගී වෙන්න කැමති නැහැ කියලා. ඒක නුසුදුසුයි මට කියලා. පාත්‍රේ පුරවලා දාන පාත්‍රයක් බෙදලා ගෙනල්ලා දීලා වන්දනා කළා. නිසබයන් වහන්සේ බැටියා. වේදේහ තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා නිසබ තෙරුන් වහන්සේ පිණ්ඩපාත වැඩියා. මං උන්වහන්සේට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා වඩිමු කියලා කිව්වා. උන්වහන්සේ කියන සුදුසුයි කියලා සඳහන් කළා. ස්වාමීනියයි නිසබයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වඩා ගුණවත් කියලා. පින්නතනි ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ ගුණ පිළිබඳව මසුරු බවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔව් වේදේ අපි ගාමාන්තර විහාරවල ජීවත් වෙනවා. වැඩේ දායකයන්ගේ ආරාධනාවලට අනුව නිවෙස් වලට වැඩලා දන් වලද. නම් මහා නිසබයන් වහන්සේ අරණියම වැඩි. මහා නිසබයන් වහන්සේ ගෙදරක වහලයක් යටට ගිහිල්ලා දන් වළඳන දවසක් නේ.
උන්වහන්සේ පිණ්ඩපාතයෙන් ජීවත් වෙනවා. ඊටම අල්පේ චවතුන් පැවතුම් තියෙනවා. මහා පුතාංග 13ම දරන. මේ ආදී වශයෙන් කරුණු කාරණා රාශියක් පැහැදිලි කර කර නිසබයන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. පින්නතිනි එදා වේදේ කල්පනා කළා. මම කවදා හරි දවසක ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයක දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට යා යුතුමයි කියලා. ඒ සම්බන්ධයෙන් ඇති වුණේ පුදුම සතුටක්. පුදුමාකාර සතුටක්. එදා දන් වළඳලා ඉවර වුණාම බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි හෙට ඉඳලා තවත් දවස් 7ක් මගෙන්ම දානේ බාර ගන්න පුළුවන්ද කියලා. ඒ ආරාධනාවත් බුදුරජාණන් වහන්සේ බාරගත්තා. පින්නතුනි 7 දවස්ම දන් දීලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වේදේ මතක් කරනවා, ස්වාමීනි දින 7ක් එක දිගට දන් දුන්නේ සක්‍ර සම්පත්තියක්, දිව්‍ය සම්පත්තියක්, බ්‍රහ්ම සම්පත්තියක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මනුස්ස ලෝකෙ සක්විති වෙන්න නෙමෙයි. ප්‍රදේශ රජකම් ලබන්න නෙමෙයි. ස්වාමීනි 7 දවසක් 68000 බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පූජා කළේ. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ දුතාංගධාරීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දරන නිසබ මහ තෙරුන් වහන්සේ වගේ සම්මා සම්බුද්ධ ශාසනයක දුතාංගධාරීන් අතර අග තනතුරු ලබා ගැනීමේ පරමාර්ථය මුදුන්පත් කිරීම සඳහා පාරමිතා වඩයි. ස්වාමීනි මට මේ පාරමිතාව පූර්ණේ කරන්න පුළුවන් වේද කියලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගත ඥානය මෙහෙවල මේ වේදේහට මේ උතුම් ප්‍රාර්ථනාව උදුම්පත් කරගන්න පුළුවන්ද විමසලා බලන්න. අනාගතේ පහළ වෙනවා ගෞතම කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේගේ ශාසනයේ මහා කාශ්‍යප නමින් මේ උතුම් බෝධිය මුදුන්පත් කරගන්න ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ දැකලා වේදේහයට ඒ පිළිබඳව ප්‍රකාශ කළා. තවත් මහා කල්ප ලක්ෂයකින් විතර ලැබෙන මේ අති උතුම් තානාන්තරේ බෝධිය මුදුන්පත් කරගන්න ඒ හෙට ලැබෙනවා වගේ මහා උනන්දුවෙන් උත්සාහයෙන් සසර ඉපදෙමින් පින්කම් කරමින් පාරමිතා පූර්ණේ කළා කියලා සඳහන් කරා. මේ තමයි පටන් ගත්ත තැන. ඔය අතරේ නොයෙක් ආත්මවල රජ වෙන්න, සිටු වෙන්න, දුගී වෙන්න හැම ආත්මයකම ඉපදී පාරමිතා පූර්ණේ කර මහ දන් දෙදී පාරමිතාවන් සම්පූර්ණ කරන්න යෙදුණා. මෙහෙම සසර ඇවිදගෙන එන කාලේ පින්නතුනි එක ආත්ම භාවයක උප්පත්තිය ලැබුවා ඒක සාටක කියලා. ඒක සාටක බ්‍රාහ්මණය පිළිබඳව අපේ පිළිතුන් අහලා තියෙනවා. පින්නතුනි මේ ඒක සාටක බ්‍රාහ්මණය ඒක සාටක කියන නමින් හැඳින්වුවේද බොහෝම දුප්පත් නිසා තමන්ටත් තමන්ගේ බිරිඳටත් එකම සලුවක් තමයි උඩුකය වහගන්න තිබුණේ. ඒ තරම්ම දුප්පත්. මෙන්න මේ කාලේ
බ්‍රාහ්මණයා එළියට යනකොට බැමිණි ගෙදර ඉන්නවා. බැමිණි ගෙදර යනකොට බ්‍රාහ්මණයා ගෙදර ඉන්නවා. මොකද උඩුකය වහගන්න දෙන්නටම තියෙන එක සලුවයි. මෙහෙම කල්ගත වෙවි ගියා. මේ කාලේ විපස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ. විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර ගණනාවකට එක දවසක් තමයි ධර්ම දේශනා කරන්නේ. මොකද දීර්ඝ ආයුෂ තියෙනවා. බන්දුමති නගරයේ ඇසුරු කොටගෙනමයි විපස්සී භාග්‍යතුන් වහන්සේත් වැඩ සිටියේ. සාමාන්‍ය අවුරුදු 7කට වගේ සැරයක් ධර්ම දේශනා කරනවා. දෙවියෝ විසින් තමයි අද ධර්ම දේශනාව සිදු වෙනවා කියලා මිනිසුන්ට දැනුවත් කරනවා. මිනිස්සු බොහෝ ශ්‍රද්ධාවෙන් ලක්ෂ ගණන් කෝටි ගණන් බණ අහන්න එකතු වෙනවා. පින්නතුනි එදා මේ ආරංචිය ඒක සාටක බමුණටත් ලැබිලා. තමන්ගේ බිරිඳට කතා කරලා අහනවා, ඔබ උදේ කාලේ බණ අහන්න යනවද? රාත්‍රී කාලේ බණ අහන්න යනවද කියලා. ඇය සඳහන් කළා, කාන්තාව වෙච්ච අපි දවල් කාලෙන් ගිහිල්ලා එන එක හොඳයි. ඒ නිසා මම දවල් යන්නම් කියලා. ඇයි? දහවල් කාලේ බණ අහන්න ගිහිල්ලා හවස් වෙනකන් බණ අහලා රැ වෙලා ගෙදර. බ්‍රාහ්මණයා ඇගෙන් උතුරු සළුව ඉල්ලගෙන ඒ උතුරු සළුව ඒකාංශ කරගෙන හවස බණ අහන්න ගියා. විපස්සී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් උතුම් ධර්මයේ ඇල්ලක් ගලනවා වගේ එක දිගට දේශනා කරනවා. රාත්‍රී ප්‍රථම යාමයේ ඉක්ම ගියා. බ්‍රාහ්මණයාගේ ගත සිත ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ඉතියි. මෙවන් අමාදහමින් මාව සනසන මගේ භාග්‍යතුන් වහන්සේට මං කුමක් පූජා කරනවද? උපහාර පූජාවක් ඇටියට. දුප්පත් බ්‍රාහ්මණයා ළඟ වෙන මොකවත් නැහැ. මේ සලුව මම පූජා කරනවද කියලා කල්පනා කරා. පින්නතුනි, මේ වෙලාවේ ලෝභ සිත් දහස් ගණන් හිතේ උපදිනවා. මේ සලුව පූජා කරලා කොහොමද දෙපළටම තියෙන එක සලුවයි නේද? මේ වගේ විවිධ ප්‍රශ්න නැගිලා ඒ අවස්ථාවේ පූජාමය සිත යටපත් වුණා. මධ්‍යම රාත්‍රියේ එළඹෙනකොට නැවත ගත සිත ප්‍රීතියෙන් පිනා ගියා. නමුත් ලෝභය තමන්ට පූජාවක් කරගන්න ඉඩ දුන්නේ නැහැ. තුන්වෙනි යාමයේ ඉක්ම යනකොට බ්‍රාහ්මණයාට තවත් නම් යමක් පූජා නොකර නිහඬ වෙන්න බැරි තරම්. ඔහු වහාම තමන්ගේ තියෙන එකම සලුව, උතුරු සලුව ඔතලා නමලා අරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පාමුල තියලා වන්දනා කළා. ලෝභ හිතට එන්න දෙන්නේ නැතුව ඉක්මනින් කරපු පූජාව නිසා ලෝභය තුරන් කරලා මෙවන් මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට මහා ගුණ කදම්බයකට කළ පූජාව මොනතරම් මහත්ඵලද මහානිසංසදායකද කියන කාරණාව මෙනෙහි කර කර ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා අත්පොළසන් ගහලා හයියෙන් හිනා. ඒ හිනා වෙනකොට මම දිනුවා කියලා කියුණා. පින්නතුනි, බන්දුම රජතුමත් එදා බණ අහන්න වෙලා හිටියා.
සඳහන් කරනවා රජවරු තව කෙනෙක් දිනුව කියන වචනයට හරි බයයි අකමැතියි කියලා. මොකක් දිනුවද දන්නේ නැති නිසා. ඒ නිසා වහාම පුරුෂයෙක් යවලා අහනවා ඔහු දිනලා තියෙන්නේ මොනවද දිනුවේ මොනවද කියලා අහන්න කියලා. ඇවිල්ලා කියනවා ස්වාමීනි කෑ ගහලා තියෙන එක සාටක බ්‍රාහ්මණ. Tamanටත් බැමිණිටත් එකම උතුරු සළුවයි තියෙන්නේ. ඒ උතුරු සළුව ලෝභ සිත නැති කරලා භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. හෙට ඉඳලා මගට බහින හැටි අමතක කරලා. ඒ සතුටටයි කෑ ගහලා තියෙන්නේ. එහෙම සඳහන් කරාම බන්දුම රජුරු සඳහන් කළා භාග්‍යතුන් වහන්සේට සුදුසු මොකක්ද කියලා. අපිට වඩා බ්‍රාහ්මණය දන්නවා. මේ වෙලාවේ එකම සළුවක් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා සලු සංගලවල් දෙකක් දීලා සඳහන් කළා මේ දෙකම ගිහිල්ලා බ්‍රාහ්මණයට දෙන්න කියලා. අර රාජපුරුෂයා අරගෙන ගිහිල්ලා දෙනවා බ්‍රාහ්මණතුමනි බන්දුම රජතුමා මේ සලු දෙක ඔබට දෙන්න කියලා කිව්වා. මේ වෙලාවේ බ්‍රාහ්මණය කල්පනා කරනවා මම ඒක සාටක නමින් කොච්චර කල් ප්‍රසිද්ධද. නමුත් මේ රජුරෝ කවදාවත් හොයලා බැලුවේ නැහැ මට ඒක සාටක කියන්නේ ඇයි කියලා. මගේ දුප්පත්කමට විසඳුමක් එදා සැපෙන්නේ නැහැ. නමුත් අද මගේ තිබුණ සලුවත් භාග්‍යතුන් වහන්සේට පූජා කරාම මට සලු දෙකක් එවනවා රජුරෝ. මගේ ගුණයකට ලැබෙනව නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ගුණයටයි මට ලැබෙන්නේ. එන්න මේ සලු දෙක මම පාවිච්චි කරනට වඩා භාග්‍යතුන් වහන්සේගේ ගුණය නිසා ලැබුණ සලු දෙක භාග්‍යතුන් වහන්සේටම වටිනවා. ඒ සලු දෙකම ගෙනහිල්ලා පූජා කළා. අර රාජපුරුෂයා ගිහිල්ලා සඳහන් කළා මහරජතුමනි සලු දෙකම බමුණ පූජා කළා. තවත් දෙකක් යවුවා. ඒකත් පූජා කළා. හතරක් යවුවා. හතරම පූජා කළා. අටක් යවුවා. අටම පූජා කළා. 16ක් යවුවා. 16ම පූජා කළා. 32ක් යවුවා. බ්‍රාහ්මණය කල්පනා කළා. නැවත නැවත පූජා කරනවා කියන්නේ ලබන්න ඕන නිසා පූජා කරනවා කියලා හිතයි. ඒක නිසා ඒ 32කින් සලු දෙකක් තියාගෙන සලු 30ක් පූජා කළා. රාජපුරුෂයා ගිහිල්ලා සඳහන් කළා සලු දෙකක් තියාගත්ත කියලා. පින්තුනි පස්සේ දවසක බන්දුම රජුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න යනකොට ඒක සාටක බ්‍රාහ්මණ බොහොම සීතලේ ඉඳගෙන බණ අහනවා. රජුරු කල්පනා කළා මේ මහා ශ්‍රද්ධාවන්තයාට පුණ්‍යවන්තයාට පොරව ගන්න දෙයක් තිබුණා නම් සීතල මැඩගෙන බණ අහන්න තිබුණා. Tamanගේ සලුව කහවණු ලක්ෂයක් වටිනවා. උඩින් ඇඳලා ඉන්න සලුව ගලවලා ඒක සාටක බ්‍රාහ්මණයට දුන්නා මේක පොරවගෙන බණ අහන්න කියලා. රජුරුවන්ගේ සලුව අරන් බලහම කහවණු ලක්ෂයක් වටින සලුව රන් රිදී මුතු මැණික් වලින් බැබලෙනවා. දීප්තිමත් මේ සලුව. කල්පනා කළා මෙවන් වටින සලුව මගේ කුණු කය දවටනවට වඩා මේකත් භාග්‍යතුන් වහන්සේටම පූජා කරන එක වටිනවා. භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියට පස්සේ ගිහිල්ලා සැතපෙන යහනට උඩින් වියනක් හැටියට බැලුවා. බන්දුම රජුරු පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ගිහිල්ලා සුගන්ධ කුටියට ගියහම උඩින් වියනක් කරලා තියෙන ලස්සන සලුව දැක්කා. බුද්ධ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මි ධාරාවත් එක්ක සලුව ඉතාමත්ම දීප්තිමත්. රජුරු අඳුරගත්ත මේ සලුව කාගේද කියලා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මේ අපි සලුවනේ මම මේක ඒකසාටක බ්‍රාහ්මණයට පොරව ගන්න දුන්නනේ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජු ඒකසාටක බ්‍රාහ්මණ මේ සලුව අපට පූජා කළා. බියනක් හැටියට බැඳලා ගිහිල්ලා. රජු කල්පනා කළා මහ පුදුම මිනිහෙක්. කොයි තරම්නම් ශ්‍රද්ධාවන්තද.
තමන්ගේ නැති බැරිකමට වඩා තමන්ගේ පූජාව හැමදාම උසස් කරනවා. ඒක සාතක බ්‍රාහ්මණට එන්න කියලා. කෙනෙකුට එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය ධන සම්පත් හැම එකකින්ම බඩු බාහිර ආදිය අට දුන්නා ඉඩ කඩන් වල ඉඳලා. අන්තිමට පුරෝහිත තනතුරකුත් දුන්නා. හැම එකකින්ම අට දුන්න නිසා ඒක සබ්බට්ටක දානයි කියලා හිතෙනවා. සියලුම දේවල් අට සබ්බට්ටක. ඉන්නතුනි මෙහෙම කාලයක් ජීවත් වුණා. පස්සේ කාලේ මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලැබුවා. ඉන්නතුනි නැවත නොයෙක් අවස්ථාවන් වල දෙව්ලොවින් මනුලොවට මනුලොවින් දෙව්ලොවට සැරිසරමින් බොහෝ කුසල රැස් කළා. අති දීර්ඝ කාලයක් සංසාරේ සැමියයි බිරිඳයි දෙන්න මනාව කුසල රැස් කරගත්තා. ඔවුන් දෙව්ලොවත් එකට ඉපදෙන නැවත මනුලොවත් එකට මුණ ගැහෙනවා. වැඩි කාලයක් එකට පින් කරලා එකටම ඉපදිලා එකටම මුණ ගැහුණා. මේම කාලේ ගෙවිලි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නැවත මනුස්ස ලෝකෙ උප්පත්තිය ලැබුවා. ඒ කාලේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තමයි තමන්ගේ පාරමිතාව මුදුන්පත් කරගන්න කාලේ බවට පත් වෙන්නේ. නැවත මිනිස් ලොව ඉපදෙනකොට සඳහන් කළා මොනවාගේ නමකින් ඉපදුනාද? අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙ දෙන්නේ දිවලොව ඉඳලා නෙමෙයි බඹලොව ඉඳලා. දෙන්නම ඉන්නේ බඹලොව. බඹලොවින් චුත වෙලා තමයි මනුස්ස ලෝකෙට එන්නේ. පින්නතුනි බඹලොවින් චුත වෙලා මගධ රටේ මහා තීර්ථනම් බ්‍රාහ්මණ ග්‍රාමයේ පිප්පලි මානවක කියන නමින් උප්පත්තිය ලැබුවා. ඒ වගේම තමක් සමග එකටම සංසාරී වැඩි වාර ගානක් පින්කම් වලට සම්බන්ධ වුණු තමන්ගේ දේවී බඹලොවින් චුත වෙලා මදුරට සාගල නගරේ කෝසිය ගෝත්‍ර නම් බ්‍රාහ්මණයාගේ අග්‍ර මහේෂිකාවගේ කුසී පිළිසිත ගත්තා. එදා එගේ නම බද්දා කාපිලයන් කියලා නම් කෙරුවා. මේ දෙන්නම හොඳට වැඩුණා. බඹලොවින් චුත වෙලා පිප්පලි මානවකතුමා ඇවිල්ලා අවුරුදු 4කට විතර පස්සේ තමයි බද්දා කාපිලානී මදුරට සාගල නුවර උප්පත්තිය ලබනවා. දැන් පිප්පලි මානවක තරුණ වයසට ඇවිල්ලා අවුරුදු 20යි වයස. මේ කාලේ මව්පියෝ නිරන්තරයෙන් ඇවටිලි කළා විවාහයක් වෙන්න කියලා. පින්නතුනි පිප්පලි මානවකතුමා විවාහය කියන නමටවත් කැමති නෑ. ඒ තරම්ම කැමති විවාහයට. නොයෙක් වර මව්පියෝ ඉල්ලීම් කළා. හැම වරකම ප්‍රතික්ෂේප කළා. නමුත් නැවත මව්පිය ඉල්ලීම ප්‍රතික්ෂේප කරන එක මව්පියන්ගේ හිත රිදවීමක්. මව්පියන්ගේ හිත රිදවීම අකුසල් රැස් වෙනවා. අංගික නිසා උපායක් කල්පනා කළා. විවාහයෙන් බේරෙන්න. තමන්ගේ සේවකයන්ට කතා කළා. රන් කාසි දහසක් ගෙන්වගෙන ඊටාම දක්ෂ රන්කරුවෙකුට දීලා ඒ රන් කාසි උණු කරවලා ඊටාම ලස්සන කාන්තා රූපයක් හැදුවා. හදවලා වස්ත්‍රයන් තිබ්බා.
මව්පියෝ නැවත නැවත විවාහයට යෝජනා කරනකොට අර රන්රුව මව්පියන්ට පෙන්නලා කීවා මෑණියනි මීට වඩා ලස්සන තරුණියක් මට හොයලා දෙනවා නම් මම ඇය සමග විවාහ වෙන්නම් කියලා. එහෙම කියන්නේ විවාහයට ඇති කැමැත්ත හින්දා නෙමෙයි. මොකද මේ රත්තරන් කාසි උණු කරලා මේ රන්රුව හදලා තියෙනවා. ඉතින් මේ වාගේ පාට ශරීරයක් තියෙන මේ වාගේ ලස්සන මිනිස්සු නෑ හොයාගන්න අමාරුයි. රන්වන් පාටයි නෑ. ඉතින් එහෙම කෙනෙක් නෑනේ පුතේ කියලා කියහම එහෙනම් මම විවාහ වෙන්නේ නෑ කියලා කියන අරමුණ තියාගෙන තමයි මේ කියන්නේ. නමුත් අම්මා කල්පනා කළා මගේ පුතේ ඔබ හරි පින්වන්තයි. මේ සංසාරේ ඔබ තනියම පින් කෙරුවා වෙන්න බෑ. දිගින් දිගට ඔබත් එක්ක පින් කරපු තව කෙනෙක් ඉන්න ඕනේ. ඇයත් මේ ලෝකෙ මෙලහට ඉපදිලා ඇති. බමුණු 8 දෙනෙක් කැඳවලා ඒ බ්‍රාහ්මණවරුන්ට මේ රන් පිළිම දීලා ඒ ඇයට හැම ආකාරයෙන්ම සත්කාර සංග්‍රහ කරලා සඳහන් කළා මේ රන්රුවට වඩා ලස්සන රුවක් ඇති තරුණියක් කොහෙන් හරි හොයාගෙන ඉන්න කියලා. කරන්න දෙයක් නැතිකමට රාජදේවියගේ ඉල්ලීමට රන්රුවත් අරගෙන මගට බැස්ස නිසා මීටත් වඩා ලස්සන රූප කොහෙන් හොයන්නද? නමුත් මගට ගිහිල්ලා වුන් කල්පනා කළා ඊට ලස්සන සුන්දර කාන්තාවන් උපදිනවා මදුරට. අපි ඉස්සරලාම මදුරටට යමු. එහෙම හිතලා මදුරටට ගිහිල්ලා සාගල නුවර මිනිස්සු නාන්න රැස්වෙන තොටුපළක් ළඟ අර රන්රුව ගෙනල්ලා තියලා මේ 8 දෙනා හැංගිලා බලාගෙන හිටියා. කවුරු හරි මේ රුවට රැවටෙයිද කියලා. ටික වෙලාවක් යනකොට කාන්තාවක් ආවා. ඒ කාන්තාව ආවිතින්ට නාගන්න. පින්නතුනි දැන් මංකඩේ තියෙන අර රන්රුව. ඒ රන්රුව දිහා මේ කාන්තාව හොඳට බැලුවා. ඇයට ද්වේෂයක් ඇති වුණා. අත දිගෑරලා හයියෙන් පාරක් කමුලට ගෙවුවා. ගහනකොට අත කළු ගලකට ගෙවුවා වගේ පුපුරු ගහන්න පටන් ගත්තා. ඒ දැක්ක ගමන්ම අර 8 දෙනා එළියට ආවා. ඇවිල්ලා ඇහුවා ඇයි අපි ගෙනල්ලා තියෙන රන්රුවට ඔබ පහර දුන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා සමාවෙන්න. මම මගේ ස්වාමි දුව මෙතෙන්ට ආවද කියලා බැලුවේ. මොහොතකට කලින් ඇය පැන් සනසවල ඇගේ උඩුමහන් තලයේ කුටියේ නතර කරලා මම මේ නාගන්නවා. ඇය මට කලින් මෙතෙන්ට ආවද? ඒ නිසාද? ඒ වෙලාවේ ඇහුවා අපිට පුළුවන්ද? ඇය බලන්න. ඇය මේ රන්රුව වගේම ලස්සනද කියලා. බද්ද කාපිලාණියගේ කිරිමව සඳහන් කරනවා මේ රූපෙ මොකක්ද? මගේ ස්වාමි දූත. ඇය මීට වඩා කොච්චර ලස්සනද කියලා. ඇයත් සමග බද්ද කාපිලාණියගේ නිවසට ගිහිල්ලා දෙමව්පියන් මුණ ගැහිලා කරුණු කාරණා කතා කරලා රන්රුව තෑගි කරලා අපි එහෙනම් මේ විවාහයට එන්න පොරොන්දු දීලා යනවා. මේ කාලේ බද්ද කාපිලාණියගේ වයස අවුරුදු 16, පිප්පලි මානවකතුමාගේ වයස අවුරුදු 20යි. පිප්පලි මානවක දැනගත්තා රන්රුවට වඩා ලස්සන තරුණියක් හම්බෙලා. බද්ද කාපිලාණිය දැනගත්තා මාව විවාහ කරන්නයි යන්නේ. ඇයත් විවාහයට කොහෙත්ම කැමති නැති කෙනෙක්. විවාහය කියන වචනේ පව පිළිකුල් කරන තරම්. ඒ නිසා පිප්පලි මානවකතුමා කල්පනා කළා දැන් ඉතින් මගේ ඒ උපායත් වැරදුනා. තවත් කරන්න දෙයක් නැහැ.
ඒ නිසා දැන් කාපිලානියට කියන්න ඕනේ මං විවාහයට කැමති නෑ කියලා. පිළිතුරේ බඹලෝ ඉඳලා ලැබෙන්නේ තියෙන්නේ. කාම සංභෝගයක් එහි නෑ. ඒ නිසාම විවාහ දිවියට කැමතියි. ලිපියක් ලියලා කාපිලානියට යවනවා. තමන්ගේ අතවැසිය කතේ. මම විවාහ වෙන්න කැමති නෑ. මම කාම සම්පත් භුක්ති විඳින්න කැමති නෑ. මං කාමයට කැමති නෑ. මගෙත් සමග විවාහ වෙලා පස්සේ කනස්සල්ලට පත් වෙනවට වඩා වෙන කෙනෙක් හොයාගත්තොත් නරකද කියලා. බද්දා කාපිලානියත් ඒ වචන ටිකම ලියලා හසුන්පතක් එහින් එවනවා. මව්පියෝ මගදී මේ හසුන්පත් අරගෙන දෙන්නට දෙන්න කැමති විදියට හසුන්පත් ලියලා ඒ පුරුෂයෝ අතේ උන්ට පිටත් කරනවා. කොහොම හරි විවාහය සිද්ධ වෙනවා. විවාහයේ දවසේ දෙන්නම මල්දම් දෙක ගොතව ගන්නවා. රාත්‍රී ආහාරයෙන් පස්සේ ඔවුන් ලෝක චාරිත්‍රයට අනුව එක කුටියක සැතපෙන්න ඕනේ. පිප්පලි මානවතුමා තමන්ගේ මල්දම ඇඳේ මැද්දෙන් තිබ්බා. කාපිලානියක් තිබ්බා. දෙන්නම කැමති නෑ කාම සංභෝගයට. ඒ නිසා සාකච්ඡා කරගත්තා. ඔබට රාගසිතක් ඇති වුණොත් ඔබේ මල් මාලේ මැලවෙනවා. මට රාගසිතක් ඇති වුණොත් මගේ මල් මාලේ මැලවෙනවා. පින්තුනි සඳහන් කරනවා බද්දා කාපිලානිය රියන් 12ක කාමරයක රාත්‍රියේ ගත කළා. රාත්‍රියට ඒ කුටිය ආලෝකමත් කරන්න පහන් අවශ්‍ය නැහැ කියලා. ශරීරයේ නික්මෙන කාන්තියේ මුළු කුටියම එළියයි කියලා සඳහන් කරනවා. ඒ තරම් සංසාරේ පින් වඩලා තියෙනවා, පින් කරලා තියෙනවා. ඒ වාගේ ලස්සන රූපයක් දරන 16 හැවිරිදි වයසේ තරුණියක් සමග එක කුටියක එක යහනක සැතපෙනවා මේ දෙන්නම. 20 හැවිරිදි තරුණිය සඳහන් කරනවා රැය පහන් වෙනතුරු දෙන්නම නිදි නෑ කියලා. සිහිනෙන්වත් නින්දෙන්වත් තමන්ගේ අත තමන්ගේ පය අනෙකාගේ ඇඟ ගැටීද කියලා බයයි. අති දීර්ඝ කාලයක් විවාහ ජීවිතය ගෙවන සෑහෙන කාලයක් නම් කාම සංභෝගයක් තබා දහවල මුණ ගැහුණු මොහොතක රාගසිතින් මුහුණ දිහා බලලා වෙච්ච සිනහවක්වත් නෑ කියලා සඳහන් කරනවා. පිප්පලි මානවක කියන 87 කෝටියක් ධනෙ තියෙන මහා ධනවතෙක්. අනුරාධපුරේ තරම් විශාල ගම් 12 යොදුනක පැතිරුණ මහා කර්මාන්ත ශාලා. මහා විශාල වැව් යටතේ පැහැෙන කුඹුරු යායවා පිප්පලි මානවකට තියෙනවා. එක දවසක් තමන්ගේ රථේ නැගලා තමන්ගේ ගොවි පොළවල් දිහාට ගියා. යනකොට ගොවියෝ නැවත ආපහු කුඹුරු හාන නගුල පිටිපස්සේ කුරුල්ල කොබෙයු කොක්කු මයි රෑ යන තමන්ගේ සේවකයන්ගෙන් ඇහුවා මොනවද අර සත්තු නගුල පස්සේ ගිහිල්ලා අහුල කන්නේ කියලා. සඳහන් කළා ස්වාමීනි නගුලෙන් උඩට මතුවෙන පණුව කියලා. පිප්පලි මානව කහනවා ඒ පණුව ගිලිනවා කියලා කියන කාරණාවත් දැන් ඔය පව කාටද කියලා. අර සේවකයෝ පුදුම උත්තරයක් දෙනවා. ස්වාමීනි මෙහි ආදායම ඔබ වහන්සේට. එහෙනම් ඉතින් පෞත්ව ඔබ වහන්සේම බාර ගන්න කියලා. එදා ආපහු හැරිලා කල්පනා කළා මෙහෙම ගියොත් සසර කවද ගෙවන්නද? ඊගෙදර පව් ආකරයක්මයි. මම වහාම අදම පැවිදි වෙන්න යන්නේ. සියලු සම්පත් අත්හරින්න හිතුවා. බද්ද කාපියානියත් එදා ගබඩාවලට ගිහිල්ලා ධාන්‍ය ඇදලා බලුවා. ඒ වගේ ගුල්ලෝ හැදිලා නිසා ධාන්‍ය මලු අවුවට දානවා.
වෙනත් කටයුත්තක යෙදිලා ඉඳලා පස්සේ මාලිගාවෙන් එළියට බැස්සම දැක්කා කුරුල්ලෝ පිරිලා දාන්නේ පැදුරුවට. මොනවද අහුල කනවා? සේවිකාවෙන් ඇහුව මොනවද අර පැදුරු වල අර සත්තු කන්නේ? ධාන්‍ය වල හිටපු ගුල්ලෝ ආදී සත්තු. බද්දකාපිලාණිය අහනවා. යෙහෙලිවරුනි. දැන් කුරුල්ලෝ ගුල්ලෝ කාවා කාටද පව් සිද්ධ වෙන්නේ? සඳහන් කළා දේවිය. මේ ධාන්‍ය අවුවේ දාන්න කිව්වේ ඔබනේ. එහෙමනම් දැන් කුරුල්ලෝ කන සත්තුන්ගේ පවත් ඔබ බාර ගන්නවා කියලා. ප්‍රාණඝාතය. මේ ගිහි ගෙදර සතර අපායට දොර අරින තැනක්. තවත් මෙතන නවතිනවා කියලා කියන්නේ නිරයටම පාර හැදෙනවා කියන එකයි. අද ස්වාමියා ගෙදර ආපු ගමන් පැවිදි වෙන්න යයිති. ගිහි ගෙයි මේටි. පිප්පලි කුමාරයා ගෙදර ඇවිල්ලා බද්දාකාපිලාණියට කියනවා භද්‍ර මං ගිහිගෙන් යන්න තීරණය කළා. මා සතු ධනෙ 87 කෝටියක් තියෙනවා. 12 යොදුනක පැතුරන කර්මාන්ත ශාලා තියෙනවා. විශාල වැව් යටතේ පැහෙන මහා කුඹුරු යායවල් තියෙනවා. නිරන්තරයෙන් ඒ ගොවි පොළවල් වලින් කර්මාන්ත ශාලාවල් වලින් කහවණු ලක්ෂ ගණන් ආදායම් වෙනවා. ඒ සියල්ල මේ 87 කෝටියක් ධනස්කන්ධයත් අරගෙන ඔබ රැජිනක් වගේ සුවසේ ජීවත් වෙන්න. ඔබ මගෙත් සමග විවාහ වෙලා එන දවසේ කොයිතරම් දායාද ගෙනාවද කියලා අහුවා. එදා තමයි අහන දවස. ස්වාමීනි කරත්ත 55000ක පටවලා රත්තරන් අරගෙන නමුත් තව ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. ඒ සියල්ල ගන්න. සැපසේ ජීවත් වෙන්න මං යනවා මහණෙනි. භද්‍ර කියනවා ස්වාමීනි මොනවා කියනද? මමත් හිටියේ ඔබ වහන්සේ එනකන්. මටත් බෑ මේ ගෙදරට. මේක පව්වා කරේ. වහාම යන්න. මාත් එනවා. කාසාය වස්ත්‍ර ගෙන්න ගත්තා. දෙදෙනාම හිස මුඩු කරගත්තා. පින්නතුනි කාසාය වස්ත්‍ර දරාගත්තා. මැටි පාත්‍ර සකස් කරවගත්තා. ඒ පාත්‍ර කරේ දාගෙන මාලිගාවේ පින්නතුනි සකස් කරවගත්ත මැටි පාත්‍ර ටික තවි කියලා බෙල්ලේ ඉල්ලගෙන කරේ ඉල්ලගෙන දෙන්නම මාලිගාවෙන් එළියට බැස්සා. කවුරුවත්ම අඳුරගත්තේ නෑ. මොකද කිසි කෙනෙක් හිතුවේ නෑනේ මෙහෙම යයි කියලා. මාලිගාවෙන් බහලා දෙන්නම යන්න ගියා. අය මාලිගාවේ සම්පත් ගැන වෙන කිසි දෙයක් ගැන හිතුවේ නෑ. මේවා සම්පත් නෙමෙයි. මේ තියෙන දුක්ඛන. අනේ නිසා නමුත් බොහෝ දුර ගමන් කරලා දාස ගම් පහු කරලා යනකොට දාසිය අඳුරගත්තා. මේ කවුද කියලා. දුවගෙන ඇවිල්ලා දෙපා මුල වැටිලා දුක කී කියනවා අනේ ස්වාමීනි. අපි දාලා කොහෙද මේ යන්නේ? අපිට කාගේ සරණද මින් පස්සේ කියලා. පින්නතුනි ඔවුන් අස්වසල තියෙන ඒගොල්ලෝ තමන්ගේ බලාපොරොත්තුව හොයාගෙන යනවා. එදා කිස්බාල් කාසාය වස්ත්‍රය දරාගත්තේ මේ ලෝකේ යම් කිසි රාතන් වහන්සේ නමක් වැඩ ඉන්නවනම් ආර්යයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. අපේ පැවිදි උන්වහන්සේ උදෙසායි කියලා. මෙහෙම සෑහෙන දුරක් යනකොට පිප්පලි මානවකතුමා භද්‍රට කතා කළා. දේවීනි අපි දෙන්නම පැවිදි වෙලා. ඔබ වාගේ ලස්සන තරුණියක් මගේ පිටිපස්සෙන් එනකොට මේ මිනිස්සු කියයි මහාන වෙලාවක් ඒ අයට වෙන් වෙන්න බැරි වෙලා කියලා. භද්‍රකාපිලාණිය කියනවා එහෙම ස්වාමීනි.
ඒ සියමයි. ඉදිරියෙන් තියෙනවා ස්වාමීනි දෙමන් හන්දියක්. අපි දෙන්න. ඒ දෙමන් හන්දිය ළඟදී දෙපැත්තට වෙන් වෙන අය. දෙමන් සන්දියට ගිහිල්ලා බද්ද කාපිලාණිය කියනවා ස්වාමීනි මට ඔබ වහන්සේට වන්දනා කරන්න ඕනේ. බද්ද කාපිලාණිය තුන් රවුමක් පිප්පලි මානුවක ප්‍රදක්ෂිනා කරනකොට 12 වතාවක් වඳිනවා. එක රවුමක් ප්‍රදක්ෂිනා කරනකොට 4 පාරක් වඳිනවා. ඉදිරියේ වම් පස දකුණු පස පසුපස 4 පාරක් වඳිනවා. 3 වතාවක් ප්‍රදක්ෂිනා කරන 12 වතාවක් වඳිනවා. බද්ද කාපිලාණිය කියනවා ස්වාමීනි පිරිමි කෙනාට කොහොමත් දකුණු පැත්තමයි. ඔබ වහන්සේ දකුණු පැත්තට පාරේ යන්න. මං වම් පැත්තට යන්නම් කියලා. දෙදෙනාම දෙපැත්තට යන්න. පාද දෙක මහ පොළොවේ ඔසවනකොට මහ පොළොවේ මහා භූමිකම්පාවක් ඇති වෙනවා. පින්නතුනි භූමිකම්පා ඇති වෙන හැටි ඇති වෙන හේතු ගණනාවක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. නමුත් එවන් භූමිකම්පාවලින් මේ වාගේ පුණ්‍යවන්තයන්ගේ වෙන්වීම වගේ අවස්ථාවන් වල භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ ආශ්චර්යමත් අවස්ථා සම්බන්ධව ඒ තැන්වල භූමිකම්පා ඇති වෙනකොට ඒ භූමිකම්පාව කොච්චර ලොකු වුණත් කුරු කුහුඹුවෙකුටවත් කරදරයක් වෙන්නේ මහ පෘථුවියට දරන්නම බැරි සිද්ධියක් ගුණය දහමක් තුළ මේ භූමිකම්ප ඇති වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කරමින් හිටපු භික්ෂුන් වහන්සේලාට පවා ඒ මහා භූමිකම්පාව දැනෙනවා. දැනෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අකල් භූමිකම්පාවකට හේතුව මොකක්ද කියලා. මහණෙනි භද්‍රයි පිප්පලී දෙන්න අද සදහටම ආය සංසාරේ කවදාවත් සැමියෙක් බිරිඳෙක් හැටියට මුණ නොගැහෙන්න වෙන් වුණා. ඒ වෙන්වීම මේ මහ පෘථුවියටවත් ඉවසන්න බෑ කියලා. ස්වාමීනි ඒකට හේතුවක් තියෙනවද? මහණෙනි මේ දෙපළ අති දීර්ඝ කාලයක් සංසාරේ සැමියයි බිරිඳයි වෙලාම එකටම ඉපදුණා. මනුලව පින් කරලා දෙව්ලොව ගියා එකටම. නැවත දෙව්ලොවින් මනුලව උපදින. මනුලවින් දෙව්ලොව යන. දෙව්ලොවින් බඹලොව යනවා. ආයි මනුලවට එන පාරමිතා පුරනවා. එකටම තමයි හුඟක් සංසාරේ කල්ගත කළේ. අන්න ඒ කාල සීමාව තුළ ඔය කියන පිප්පලි කිසිම භවයක කිසිම දවසක තමන්ගේ බිරිඳ හැර වෙනත් කාන්තාවක් දිහා රාගසිතින් බලලවත් නෑ කියලා සඳහන් කළා. මේ භද්‍රත් එහෙමයි. අන්‍ය සම්බන්ධතා ගොඩනගා ගන්නවා තබා තමන්ගේ ස්වාමියා හැර වෙනත් පිරිමියෙක් දිහා රාගයෙන් බලලා නෑ කියලා. හිතින්වත් සතුටු වෙලා නෑ වෙන කෙනෙක් එක්ක කියලා. ඒ තරම්ම පතිවෘතාවක් වුණ ළඟ තිබුණා. මේ අන්තිම ජීවිතේ විවාහ වෙලා මෙච්චර කාලයක් රාගසිතින් ඔවුනොවුන් දෙපළ තම තමන්ගේ මුහුණු බලාගෙන නෑ. කායික සම්භෝගයක් තබා. අද මේ ලෝකයේ ආර්යයන් වහන්සේ නමක් වැඩ ඉන්නවනම් උන්වහන්සේ උදෙසායි අපේ පැවිද්ද කියලා 87 කෝටියක ධන සම්පත් අත්හැරලා තවත් නොයෙක් වස්තු දීපල අත්හැරලා පැවිදි වෙලා ආර්යයන් වහන්සේ නමක් හොයාගෙන කියන කාරණාව සඳහන් කරලා අපේ බුදුරජාණන් වහන්සේ කිසිම භික්ෂුවකට කතා නොකරේ. පාත්‍ර සිවුරු අරගෙන පිප්පලි මානවකතුමාට අනුග්‍රහ පිණිස පෙරමගට වැඩම කළා. වනාන්තරයේ බහුපුත්තික කියන නුග වෘක්ෂයක් මුල භාග්‍යවතුන් වහන්සේ නතර වුණා.
පිප්පලි මානවකයන්ට තමන් වහන්සේ ඉන්න තැන හොයාගන්න ඕනේ. තමන්ගේ ශාස්ත්‍රූවරයා හොයාගන්න ඕනේ. ඒ නිසා පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේදා ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය විහිදවන්න පටන් ගත්තා. බහුකුත්තික නුගුරුකමුල ඉඳලා. සඳහන් කරනවා එදා භාග්‍යතුන් වහන්සේ විහිදුවේ බුද්ධ රශ්මිය රැස් විදිහට නෙමෙයි රශ්මි පුඤ්ජයන් හැටියට විහිදුවා කියලා. රශ්මි පුඤ්ජයන් කියලා කියන්නේ ෂඩ්වර්ණ රශ්මිය කැට කැට විහිදිලා විශාල කැට රත වගේ රත රෝද වගේ කුටි වගේ මහා බුද්ධ රශ්මි කැට. ඉහළට විහිදිලා ගිහිල්ලා වනාන්තරයේ ගස්වල අතුවල කොළවල වැදිලා මල් වෙඩි ඉහිරෙනවා වගේ ඉහිරෙනවා. ඒ රශ්මි කදම්බෙන් ගැටි ගැටි ඉහිරෙනවා මල් වෙහි වරුසාවක් වගේ. බලන්නට ඉතා ප්‍රියංකයි. මුළු වනාන්තරය මේ කලකයි. ජීවිතේ කවදාවත්ම දැකලා නැති මේ අපූර්ව ආශ්චර්යයක්. පිප්පලි මානවක බලන කොහෙන්ද මේ ආශ්චර්ය විහිදෙන්නේ? කොතනින්ද මේ ආශ්චර්ය මතුවේ? වනාන්තරයේ දෙවිකම් කරලා බලන්න. නුග ගහ මුළු නුග ගහම ගිනි කඳක් වගේ රත්තරන් පාටයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරාලෝකය වෙදිලා. විනෝදනි සඳහන් කරනවානේ භාග්‍යවතුන් වහන්සේ පැම් පහසු වෙන්න පොකුණට බැස්සාම පොකුණේ ඉන්න මත්ස්‍යෝ කැස්බෑවෝ සියලු දෙනා පවා රන් පාට වෙනවා කියලා. බුද්ධ ශරීරයෙන් නික්මෙන කිරණ නිසා. ගිනි අඟුරක් දිලිසෙනවා මේ නුග ගහ මුල තිරෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මහා කාශ්‍යපයන් වහන්සේ කල්පනා කරනවා ඒකාන්තයෙන්ම මේ වැඩ ඉන්න වෙන කවුරුවත් නෙමෙයි මගේ ශාස්ත්‍රඥ වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ දැකපු තැන ඉඳලා නැමි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපාද පද්මේ පාමුල වැඳ වැටිලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබයි මගේ ශාස්ත්‍රූ. ඔබයි මගේ ශාස්ත්‍රූ ස්වාමීනි. ඔබයි මගේ ශාස්ත්‍රූ කියලා කියනවා තුන් පාරක්. අපේ බුදුරජාණන් වහන්සේ ඔව් කාශ්‍යපේ මම තමයි ඔබේ ශාස්ත්‍රූ කියලා සඳහන් කළා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා කාශ්‍යපේ ඔබ වගේ ශ්‍රද්ධාවන්තයෙක් ළඟ ඔබ වගේ පුණ්‍යවන්තයෙක් ළඟ වෙනත් කෙනෙක් මමයි ඔබේ ශාස්ත්‍රූ කියලා නොදැන කිව්වොත් ඒකේ චතුරාර්ය සත්‍ය නොදැන පටිච්ච සමුප්පාදය නොදැන ආර්ය අෂ්ටාංගික මාර්ගය නොදැන පිප්පලි මානවකතුමාගේ ගුණ කදම්බේ නොදැන ඔව් මමයි ඔබේ ශාස්ත්‍රූ කියලා කීවයි. ඒ පුජ්‍යලයාගේ හිස තල් ගහකින් ගෙඩියක් ගැලවුණා වගේ එවලෙම බොටුවෙන් විදිලා පිප්පලි මානවක ගාවට රෝල් වෙනවා කියලා කියන්නේ. ඒ තරම් මහා ගුණ කදම්බය. මහණෙනි නැත්නම් කාශ්‍යපය නිගණ්ඨ නාථපුත්ත ළඟට ඔබ ගිහිල්ලා සඳහන් කළා නම් නාථපුත්තේනි ඔබයි මගේ ශාස්ත්‍රූ කියලා නිගණ්ඨ නාථපුත්තේ ඒක ඔව් කියලා අනුමත කළා නම් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහෙනවා ඒ මොහොතේ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාශ්‍යපේ ඔබ මහා සාගරේ ළඟට ගිහිල්ලා සාගරේ දිහා බලලා මහා සාගරයට කීවනම් මහා සාගරේ ඔබයි මගේ ශාස්ත්‍රූ කියලා අනුමත කළොත් එක මොහොතක් යනකොට අබ පියල්ලකට ගන්න තරම්වත් ඔය මහා සාගරයේ ජලයේ බිඳුවක් ඉතුරු වෙන්නේ නැහැ කියලා දේශනා කළා. කාශ්‍යපේ මහා මේරු පර්වතය ළඟට ගිහිල්ලා ඔබ මහා මෙරට කිව්වොත් මහා මෙරේ ඔබ මගේ ශාස්ත්‍රූ කියලා. කාශ්‍යපේ 10 මිට මොලවා ගත්ත පුද්ගලයේ ඒ මිට යම් මොහොතක අත්හරින්න දෙද මිටට මෙලවුණ 10 නැවත ඉහිරෙනවා වගේ යොදුන් 84000 උස
ඒ මහමීරු පර්වත රාජයා ඉහිරෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කළා. කාශ්‍යපය මේ මහ පෘථිවියට අත තියලා මහ පෘථිවිය ඔබයි මගේ ශාස්ත්‍රූ කියලා සඳහන් කළොත් මේ මහ පොළොව කැළඹෙනවා කියලා දේශනා කළා. කාශ්‍යපයන්ගේ ගුණය නැත්නම් පිප්පලි මානවකගේ ගුණය ඒ තරම් තාම රහත් වෙලක් නැති. සසර මුණ තරම් පින් පුරලා තිබුණද? නමුත් ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පිප්පලි මානවකතුමාගේ ශාස්ත්‍රූන් වහන්සේ කාශ්‍යපය ඔබ කොයිතරම් ගුණවත්ද? ඔබේ ගුණය මහ පෘථිවියට දරන්න බෑ, මහ මේරුවට දරන්න බෑ, මහ සාගරයට දරන්න බෑ, වෙන ශාස්ත්‍රවරයෙකුට දරන්න බෑ. නමුත් කාශ්‍යපය ඔබ වාගේ ගුණවත් අය 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් ඇවිල්ලා ඔබ වගේ ගුණවතුන් මාව වට කරගෙන මට කිව්වොත් ස්වාමීනි ඔබ අපේ ශාස්ත්‍රූ කියලා. තනි ඔබේ ගුණේ තරන්න කෝටි ගාණක් ඔබලාගේ ගුණය කොහොම වෙයි? නමුත් කාශ්‍යපය මම එදාට නිර්භයව කියනවා ඔව් මම තමයි ඔබලාගේ ශාස්ත්‍රූ කියලා. ඔබලාගේ ගුණයට මේ සම්මා සම්බුද්ධ ශරීරයේ එක රෝම කූපයක් හොලවන්න බෑ කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ පාංශුකුල චීවරයේ අල්ලා පෙන්නලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කාශ්‍යපය කෝටි ගාණක් ඔබලාගේ ගුණයට මේ පාංශුකුල චීවරයේ කොනවත් හොලවන්න බෑ කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත සීමාන්තික ගුණය කවද කවුරුනම් ප්‍රමාණ කරන්නද? බ්‍රහ්ම භූතං අතිතුලං මාරසේන පමද්දන කෝදිස්වාන පසීදෙය්‍ය අපි කන්හා විජාතිකෝ. පින්නතුනි තුලනය කරන්න බෑ බුදුරජාණන් වහන්සේගේ කිසිම ගුණයක්. පහත් ජාතීන් වෙලා ඉපදිච්ච අපි මේ මහා පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ගුණය කොහෙන් සීමා කරන්නද? ගුණය ගැන කවද කතා කරන්නද? අපි කන්හා විජාතිකෝ කියලා කිව්වේ පහත් කුලයක ඉපදිච්ච අපි කවදා ඒ ගුණය ප්‍රමාණවත් කරන්නේ? ලෝතුරා බුදු කෙනෙකුට දේශනා කරලා ඉවර කරන්න බැරි මහ ගුණය මහ කල්පයක් දේශනා කළා. කල්පේ නිමා වෙනවා බුදු ගුණය ඉතුරු වෙනවා. බුදුවරුන්ගේ ගුණය අපේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණ සඳහන් කරලා පිප්පලි මානවකතුමා පැවිදි කළා. භාග්‍යතුන් වහන්සේ ළඟ ත්‍රිසරණ සහිත සිල් සමාදන් වෙලා තමන්ගේ පාරමිතාව මුදුන්පත් වෙන මේ අන්තිමාත්ම භාවයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රෞජා ලබනවා. පිළිතුරු ඒ ප්‍රෞජාව ලබාගෙන භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඊට පස්සේ අවවාද 3ක් භාග්‍යතුන් වහන්සේ කරන්ට යෙදුණා. කාශ්‍යපයන් වහන්සේ ඒ අවවාදත්‍රය අත්‍යාදර ගෞරවයෙන් පිළිගත්තා. ඒ අවවාද පිළිගැනීමම උන්වහන්සේගේ උපසම්පදාව බවට පත් වුණා. අනේක ප්‍රකාර උපසම්පදාවෙන් එවන් උපසම්පදාවන් අතරින් ඕවාද පටිඝ්ගහන උපසම්පදාව තස්මාතිහෙ තේ කස්සප ඒවං සික්ඛිතප්ප. මේ කරුණු තුන තුල ශික්ෂණයට පත් වෙන්නේ. මෙන්න මේ ඕවාද පටිඝ්ගහන උපසම්පදාව. ඒ උපසම්පදාව මහා කාශ්‍යපයන් වහන්සේට ලැබුණා. කාශ්‍යපයන් වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් වුණා. අපේ බුදුරජාණන් වහන්සේත් එක්ක දැන් වැඩ කරනවා. වෙනතුනි භාග්‍යතුන් වහන්සේ බහුපුත්තික නුගරුක මුලින් නැගිටලා කාශ්‍යපයන් වහන්සේත් එක්ක
වැඩම කරනවා පැවිද්දෙන් පස්සේ පිප්පලි මානවකගේ නම කාශ්‍යප. පින්නතුනි වැඩම කරනකොට නැවත මගදී භාග්‍යතුන් වහන්සේ මද විවේක ගන්න අවශ්‍යයි කියන කාරණාව හඟවනවා වගේ ගහක් ළඟ නතර වෙනවා. මහා කාශ්‍යපයන් වහන්සේ තමන්ගේ සංගල සිවුර ගහක් ළඟ අසුනක් කැටියට පනවනවා. ඒ සංගල සිවුර මත වැඩ ඉඳලා ශ්‍රී හස්ත ධාතුවේ ඒ සංගල සිවුර අතගාන කාශ්‍යපය පටපිලි කළ ඔබේ දෙපට සිවුර හරි සැහැල්ලුයි කියලා සඳහන් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කරනසේක්වා. අදින් පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ පටපිලි කළ සංගල සිවුර දරණසේක්වා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කාශ්‍යපය මා පෙරවීම පරවූ දිරාගි මේ පාංසුකුල් ජීවනය මේක බරයි මේක රළුයි ඔබ කැමතිද මේක දරන්න කියලා. එහෙමයි ස්වාමීනි අවසර දෙනවනම් මම මේ සිවුර දරන්න කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ මහා පාංසුකුලේ කාශ්‍යපයන් වහන්සේට ප්‍රදාන කරනකොට සඳහන් කරනවා මේ මහ පෘථුවිය කැළඹුණා කියලා. භාග්‍යතුන් වහන්සේගේ චීවර ධාතුව දර ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. මහා කල්ප ලක්ෂයක් සසර පාරමිතා පූර්ණේ කරගෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පස්සේ කාලේ තමන් පාරමිතා පිරුවේ යම් කාරණාවක් මුදුන්පත් කර ගැනීම සඳහාද ඒ උතුම් බලාපොරොත්තුව ප්‍රාර්ථනාව ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ උන්වහන්සේගේ ශාසනයේ දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබා ගන්න එකයි. පෙව්වතුරා බුදුරජාණන් වහන්සේ ළඟ කළ ප්‍රාර්ථනාව ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මුදුන්පත් කරගත්තා. අපේ භාග්‍යතුන් වහන්සේගෙන් ඒ උතුම් තනතුර ලබාගෙන අති දීර්ඝ කාලයක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තව සම්මා සම්බුද්ධ ශාසනය තුළ කටයුතු කළා. ශාසනයගේ දියුණුව උදෙසා මහත්සේ උත්සාහ කළා. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මල් අසුනක මල් වගේ හැම තැනම විසිරිලා තිබෙන ධර්මය සූත්‍ර වශයෙන් විනය වශයෙන් කොටස් කරලා අභිධර්මයේ වෙන් කරලා පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්න තිබුණා. සම්බුදුරජාණන් වහන්සේගේ මොන තරම් අනුග්‍රහයක් තිබුණද මහා කාශ්‍යපයන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා. දේහය ආදාහනය කරන්නයි සූදානම්. චිතකයට නංවලා ශ්‍රී දේහයට ගිනි දල්වන්න උත්සාහ කළාට මොනම හේතුවකින්වත් ගිනි දල්වන්න බෑ. කරුණු කාරණා විමසලා අන්තිමට දැනගන්න ලැබුණා. මහා කාශ්‍යපයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයට තාම වැඩිනේ. තාම වන්දනා කරගත්තේ නෑ. ශිෂ්‍ය පිරිසත් එක්ක තාම වඩිනවා කියලා. ළඟට වැඩ ශ්‍රී දේහයේ සහිත සෑය ප්‍රදක්ෂිනා කරලා තුන් පාරක් අධිෂ්ඨාන කරාම භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල ශ්‍රී දේහයෙන් එළියට ආවා. නලල මත තියලා වන්දනාමාන කරලා නැගිටිනකොට දෙවියන් විසින් ඉබේම මේ සෑය ගිනිපත් කළා. ඉබේම ගිනි දැල්වුණා. කාටවත් ගිනි දැල්වන්න බැරි වුණා. පින්නතුනි සම්මා සම්බුද්ධ ශාසනය තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ
සෑහෙන කාලයක් භාග්‍යතුන් වහන්සේ නැති ශාසනයේ භාරධාරියා වෙලා කටයුතු කරා. තුන්වෙනි ධර්ම සංගායනාවත් කරලා සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම තහවුරු කරලා ස්වභාව ධර්මයට අනුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ මහා කල්ප ලක්ෂයක ප්‍රාර්ථනාව මුදුන්පත් වී පාරමිතාවේ මස්තක ප්‍රාප්තියට ගමන් කෙරේ. තමන් වහන්සේගේ මංගල්‍යයට සමවැදිලා සදහටම මේ සංසාරයෙන් සමුගන්නට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳ චරිත කතා තාම කෙටි මේ දේශනා කරන්නට යෙදුනේ. පින්නතුනේ උතුම් චරිත කතාව තුළ අපේ ජීවිතවලට අරගත යුතු අවවාද අනුශාසනා නිමක් නැහැ. නැවත නැවත දේශනා ශ්‍රවණය කරන ඒ උතුම් අවවාද ජීවිතයට එකතු කරගෙන සසරින් එතර වුණ උත්තමයෝ කොයි වාගේ අත්හැරියද, කොයි වාගේ පින් කළාද, මේ කරුණ අපේ ජීවිතයට අරගෙන සංසන්දනය කරන එවන් උත්තමයන් වහන්සේලා අතර අපි තාම කොච්චර දුප්පත්ද? අපි සසරින් මිදෙන්නේ නැත්තේ ඇයි? මොන හේතුව හින්දාද කියන කරුණ තීරණය කරගෙන සම්බුද්ධ ශාසනය තාමත් බැබලෙන කාලේ ඔබ වීරිය වඩන්න. භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.